බකමූණෝ හිඹුටු කන්න ගහට එන්න ගහට આવොත් කටු ඇනේවි කටු ඇනනොත් ලේ ගලාවි. ප්‍රදේශින් ප්‍රදේශයට ඉතින් වචන වෙනස් වුවත් මේ ළමා කවිය ගණයට අයත් විනෝදාත්මක කවියක් විදිහට තමයි මේක සලකන්නේ. මෙමගින් ගමේ ළමුන් අතර හිඹුටු ගහ සහ බකමූණ අතර සම්බන්ධය සංස්කෘතික අංගයක් විදිහට පැවතුණු බව තමයි සඳහන් කරන්නේ. ඉතින් අද අපි මේ කතා කරන්නේ හිඹුටු ශාකය පිළිබඳවයි. හිඹුටු ගහක් තමයි මේ දකින්නේ අද. දකින්න මේක ඉතින් ග්‍රාමීය පරිසරය තුළ බහුලව දැකිය හැකි බොහෝ දෙනෙකුගේ ළමා කාලයේ මතක් වෙන ඒ වගේම රසවත් දේශීය පළතුරක් විදිහට තමයි මේ හිඹුටු ශාකය හඳුන්වන්න පුළුවන්. ඉතින් මේ හිඹුටු වැල් හරියටම අඩුයි දැන් පරිසරය තුළින් ගොඩක් දුරට අයින් වෙලා තියෙන ශාකයක් විදිහට සලකන්න පුළුවන්. හිඹුටු ගසේ විද්‍යාත්මක නාමය විදිහට හඳුන්වන්නේ පැල කොරිලියා ඉන්ඩිකා කියන නාමය තමයි මේ ශ්‍රී ලංකාවේ පමණක් නෙවෙයි ඉන්දියාව, අප්‍රිකාව, ආසියාව වගේ රටවල් වල දක්නට ලැබෙන ශාකයක් විදිහට තමයි තියෙන්නේ. හිඹුටු ගස සාමාන්‍යයෙන් මීටර් 15ක් 20ක් විතර උඩට වර්ධනය වෙනවා. ඉතින් ආධාරකයක් එක්ක තමයි මේ ශාකය හැදෙන්නේ. දැන් මෙතන තියෙන ශාකය එහෙම ආධාරකයක් එක්ක තමයි හැදලා තියෙන්නේ. විශාල ගහක එක්ක තමයි තියෙන්නේ මෙතන මේ බලා ගන්න පුළුවන්. ඉතින් එහි කඳ සහ අපි බලමු තියුණු කටු වගේ බහුලව දක්න ලැබෙන කටු වගේ තියෙනවා. හැබැයි ඇනෙන්නේ නැහැ වැඩි මේක ශාකේ කටු වගේ තිබුණාට ටිකක් අර රළු ගතියක් තියෙනවා. මේ නිසා සතුන්ගේ ආරක්ෂාව ලැබෙන ශාකයක් විදිහට තමයි සලකන්නේ. ගම්වල වැටවල් වල තමයි මේක ගොඩක් දක්න ලැබෙන්නේ. ඉතින් මේක වගා කරනවා මොකද අර ගම් වල තියෙනවනේ මායින් හදාගන්න ප්‍රශ්න. ඒ වගේ වැටවල් වලට මේක හරි වැදගත් වෙනවා. ඉතින් මෙන්න මේ අපිට පුළුවන් පෙන්නන්න මේ ගෙඩියක් පවා දැන් ඉදිච්ච ගෙඩි තියෙනවා මෙතන. මොකද සත්තු මේවා ආහාරය සඳහා ගන්නවා. මෙන්න බලන්න මේ ශාකය මේ හිඹුටු ගහේ තියෙන ශාක තමයි මේ තියෙන්නේ. ඉතින් කුඩා මල් තමයි හටගන්නේ මේකේ. පසුව ඒවා පළතුරු බවට පත් වෙනවා. මුලදී කොළ පැහැයෙන් පවතින ගෙඩි තමයි මම අර ඉස්සෙල්ලා පෙන්නුවේ. ක්‍රමෙන් රතු පැහැයට අරගෙන අවසානයේ තද දම් පැහැති භාවයක් පත් වෙනවා. පත් වෙලා ඊට පස්සේ රතු පැහැයට හැරෙනවා. ඉතින් පැසුණු ගෙඩියක් වටකුරු හැඩයෙන් යුක්ත වෙන අතර පැණි රස ගතියකුත් තියෙන සුළු ඇඹුල් රසයකුත් තියෙන මිශ්‍ර වෙලා විශේෂයෙන්ම මේක සඳහන් කරන්න පුළුවන් ගම්මානවල දරුවන් ඉතාම ජනප්‍රිය පළතුරක් විදිහට තමයි මේ හිඹුටු හඳුන්වන්න පුළුවන්. කැලෑවලක් තියෙන ශාකයක් විදිහට තමයි සලකන්න පුළුවන්. දැන් මේ ශාකය නම් මම මේ ආරක්ෂාකාරීව තියාගත්තු ශාකයක් විදිහට තමයි සලකන්න පුළුවන් හිඹුටු. ඉතින් මේක ආහාරයට අරගෙන නැති අයත් ඇති ගොඩක්. හිඹුටු ගෙඩිය ආහාරයට ගැනීමෙන් ශරීරයට ප්‍රයෝජනවත් වන ආකාර රසක් අපි දන්නවා. ඒකේ විටමින් C තියෙනවා. ඉතින් ප්‍රතිඔක්සිකාරක සහ ආහාරමය තන්තු අඩංගු වෙනවා මේකේ. ප්‍රතිඔක්සිකාරක පද්ධතිය ශක්තිමත් කිරීමට සහ සෞඛ්‍ය පවත්වා ගැනීමට මේක ඉතාම වැදගත් වෙන එකක් තමයි මේක. අතීතයේ ගම්වැසියන් හිඹුටු ගෙඩි නැවුම් ආහාරයක් විදිහට තමයි අරගෙන තියෙන්නේ. අමතරව ජෑම්, ජෙලි සහ පාන වර්ග සෑදීම සඳහා භාවිතා කරලා තියෙනවා. පළතුරු පමණක් නෙමෙයි. හිඹුටු ගසේ කොළ, පොතු, මුල් වෛද්‍ය විද්‍යාව, ඒ කියන්නේ දේශීය ජන වෛද්‍ය විද්‍යාවේ ඇතැම් අවස්ථාවල භාවිතයට අරන් තියෙනවා මේ ශාකය. වර්තමානයේ විදේශ පළතුරු බහුල වුණත් දේශීය පළතුරු අතරේ හිඹුටු කියන ශාකයට හිමිවන්නේ ප්‍රධාන ස්ථානයක් විදිහට තමයි සලකන්න පුළුවන්. ස්වාභාවිකව වෙනම පළතුරු පෝෂණයෙන් රසයෙන් පෝෂත් එකක් තමයි මේ ශාකය. ඉතින් මිතුරනේ අපි දේශීය ශාක පළතුරු පිළිබඳව දැනුම අපි මේ අපේ channel එකෙන් අපි ලබා දෙනවා. ඉතින් මේක අනාගත පරපුරට රැකදීමට අප සැවම කටයුතු කළ යුතු කියලාත් කියනවා. ඉතින් මෙවැනි තවත් වටිනා තොරතුරු දැනගැනීමට අපේ මේ channel එකට subscribe කරන්න ඕනේ. වැඩි කරන්න subscribe කරන එක දැන් අපි ශාක ගොඩක් දාලා තියෙනවා. තව ඉදිරියේදීත් මේ වගේ බෙහෙත් ශාක අපි හඳුන්වලා දෙනවා. ඉතින් අපිට පුළුවන් හැම වෙලාවකම මේ බෙහෙත් ශාක බෙදා හැරීමටත් අපි සූදානම් වෙලා තියෙනවා. ඉතින් ඔබට පුළුවන් මේව ඇටහෙම ලබා ගන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් ලබා ගන්න පුළුවන් දුරකථන අංකයට කතා කරලා. එහෙනම් තව ශාකයක් පිළිබඳ තොරතුරු අපි රැගෙන එනවා. එතකන් අපි ඔබට සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් නැවත අපි හමු වෙමු. තව ශාකයක් එක. මෙන්න බලාගන්න තවත් අපි විස්තර බලා ගන්න පුළුවන්.